හරි මේ ගානින් තියන්න. පුතේ හොඳට බලාගන්න ඉස්සරෝම වචන ටික මං ඉස්සරෝම හිමීට කියවන්නම් එකපාරක් ඊට පස්සේ සාමාන්‍ය වේගෙන් කියවනවා ඊළඟට ඔයාලට දෙනවා කැමති රේසෑන් කරන කැමති කිහිප දෙනෙක්ට කියවන්න අවස්ථාව දෙනවා. හරි ඉස්සරෝම තියෙනවා මෙහෙම. ඔරු පෙරිය කාඩු. ඔරු පෙරිය කාඩු පොඩි වාක්‍යයක් තියෙන්නේ. ඔරු පෙරිය කාඩු. ඔරු පෙරිය කාඩු. අරුහිල් அழகிய கிராமம் இருக்கின்றது. ஏழை பாட்டி வடை சுடுகின்றார். මේ තියෙන්නේ සු යන්නේ සු சுடுகின்றார். வாசனை வருகின்றது. கருப்பு காகம் ஒன்று பறந்து வருகின்றது. அங்கும் இங்கும் பார்க்கின்றது. வடையை மெல்ல எடுக்கின்றது. உயர்ந்த மரத்தில் போய் அமர்கின்றது. கொளுத்த நரி அதை காண்கின்றது. வடையை பறிக்க நினைக்கிறது. මේ කාකා කියලා තියෙන මේක හදන්න පුතේ. ඔන්න මේ කියවද්දි මේක හදාගන්න. කාකා අපි චුට්ට බලමු. කාකා මේ කියන්න තියෙන එක හදාගන්න. උන් குரல் இனிமையாக இருக்கின்றது. பாட்டு ஒன்று பாடு என்கின்றது. காகம் ஏமாந்து විඩුහින්රදු. ඔය විදිහට තියෙන්නේ. මේකේ මං හදන්න කිව්වේ මෙන්න මෙතන කා යන්න කරන්න කියලා කිව්වේ. ඒ කියන්නේ මේක මේ වැරදිලා තිනවා කුයන්න තියෙන්නේ ක ලියන්න. කුයන්න කපලා ක අකුර ලියවනම් හරි කාක්කා. හොඳයි. ඔන්න ආයෙ එකපාරක් කියන්න සම්පූර්ණ වාක්‍ය ගන්න. ඊට පස්සේ ඔයාලට අවස්ථාව දෙනවා. ஒரு பெரிய காடு அருகில் அழகிய கிராமம் இருக்கின்றது. ஏழை பாட்டி வடை சுடுகின்றார். வாசனை வருகின்றது. கருப்பு காகம் ஒன்று பறந்து வருகின்றது. அங்கும் இங்கும் பார்க்கின்றது. வடையை மெல்ல எடுக்கின்றது. உயர்ந்த மரத்தில் போய் அமர்கின்றது. கொளுத்த நரி அதை காண்கின்றது. வடையை பறிக்க நினைக்கிறது. காக்கா உன் குரல் இனிமையாக இருக்கின்றது. பாட்டு ஒன்று பாடு என்கின்றது. காகம் ஏமாந்து விடுகின்றது. ඔන්න ඔය විදිහට තියෙනවා. අපි කියවලා බලමු. පුතේ කියවන එකේ ඔයාගේ සමහර විට වචන හරියටම කියවෙන්න පුළුවන්. එහෙම නැත්නම් සමහර වචන වරදින්න පුළුවන්. එතකොට අර අපි වරදී කියලා හිතාගෙන බයෙන් කියවුවොත් කොහොමත් බයටම වරදිනවනේ නේද? ඒ හින්දා මේ උත්සාහ කරන්න හරියටම කියවන්න. ඒ කියවගෙන යද්දී කොතන හරි වැරදියට උච්චාරණය වුණා කියලා ගැටලුවක් කරගන්න එපා. ඒක ඔයා දිගට කියවගෙන යන්න. නැත්නම් එක තැනක පැටලුණා නම් ඒකම වචනේ 10 පාරක් විතර කියන්න යන්න එපා. එතකොට ඔයාටම එපා වෙනවා. ඊළඟ වාක්‍ය කියනකොට ආයේ ඒකෙත් පැටලුණොත් එතන ඔයාට ගොඩාක් වෙලා කියන්න වෙනවා. කොතන හරි වැරදුනොත් ඒක ආයේ හද ඉන්න ඕනේ. ඔයාට එකපාර හදාගෙන කියන්න පුළුවන් නම් කියලා. එහෙම නැත්නම් ඊටු ටික කියාගෙන යන්නයි තියෙන්නේ. එතකොට අපි හරියටම කියවන්න තමයි උත්සාහ කරන්නේ. හරිද? හරියටම උච්චාරණය නිවැරදිව කියවන්න උත්සාහ කරනවා. හැබැයි එහෙම කියවනකොට සමහර තැනක වැරදුනොත් ඒක ලොකුවට හිතන්න යන්න එපා.